ඉතින් අහලා තියෙන්නේ පාදසක් දැක්වෙන ව්‍යුහමය සංඝටක සහ තැනුම් ඒකක නොගැලපෙන ප්‍රකාශය තෝරන්න කියලා. එතකොට ඒක බලමු. හෙමිසෙලියුලෝස් හැදිලා තියෙනවා. ඒ කියන්නේ හෙමිසෙලියුලෝස් වල තැනුම් ඒකක පෙන්ටෝස් සහ එක්සෝස් කියලා දීලා තියෙනවා. බලමු මේක හරිද කියලා. ඒක වගුවකින් දීලා තියෙනවා. හෙමිසෙලියුලෝස් වල තැනුම් ඒකකේ පෙන්ටෝස් සහ එක්සෝස් තමයි. එතකොට ඒක හරි. දෙවෙනි එක ඉනියුලින් වල ෆ්‍රක්ටෝස් කියලා දීලා තියෙනවා. ඒකත් හරි. ඉනියුලින් වල ෆ්‍රක්ටෝස් තමයි. තුන්වෙනි එක දීලා තියෙනවා පෙක්ටින් වල හැදිලා තියෙන ගැලැක්ටියුරොනික් අම්ලයෙන් කියලා. එතකොට ඒකත් හරි. හතරවෙනි එක DNA ඩියොක්සිරයිබෝ නියුක්ලියෝසයිඩ් කියලා දීලා තියෙන්නේ. ඔයාලා පුරුද්දට දන්න නිසා නියුක්ලියෝටයිඩ් කියලා කියවයි සර් දකින්නේ නැතුව. එතකොට නම් වැරදෙන්න පුළුවන්. මොකද නියුක්ලියෝසයිඩ් කියන එක වැරදි. ඔයගොල්ලෝ දන්නවා නියුක්ලියෝසයිඩ් කියන්නේ නියුක්ලියෝටයිඩ් එකකින් පොස්පේට් කාණ්ඩය ඉවත් කරාම තමයි නියුක්ලියෝසයිඩ් කියලා කියන්නේ. එතකොට DNA හැදලා තියෙන නියුක්ලියෝසයිඩ් වලින් නෙමෙයි නියුක්ලියෝටයිඩ් වලින්. ඒ නිසා ඒක වැරදි. ඒක තමයි නොගැලපෙන ප්‍රකාශය. ඊට පස්සේ පස්වෙනි ප්‍රකාශය තියෙන්නේ ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල් වලින් හැදලා තියෙනවා කියලානේ. ඒතර ඒක හරි කියලා ඔයාලා දන්නවා. ඒ නිසා මේකට උත්තරේ 4. ඒක අර අකුර හොඳට බලන්න මේ වගේ තැන් පැටලෙන්න දෙන්න පුළුවන්. ඒතකොට මේකට උත්තරේ 4 වෙනි එක.